ආයුබෝවන් ඔබ සැමට දීර්ඝායුෂ වේවා. ලැබුවා වූ 2026 නව වර්ෂය ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවායි. කිරියෙන් පැණියෙන් ඉදිරි යහපත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ශක්තිය ඒකාන්තයෙන් උදා වේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ජනවාරි මාසය තුලා ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියනි, ඔබගේ විශේෂ බලාපොරොත්තුවක් ඉටුවන කාලයක්. ඒ මොකක්ද? ඔබගේ සිතේ කාලයක් පෙරුම්දම් පුරමින් සිටියා. ඔබගේ සිත දැඩිසේ උත්සාහ ගත්තා. ඒ මොකක්ද? ඒ රැකියාව, විදේශ ගමනක් යාම පිළිබඳව ඔබට එය සඵල කර ගන්නට වාසනාව මේ මාසය තුළ පැහැදෙන්නට පුළුවන්. එසේ නොමැතිනම් මේ මාසයෙන් ඔබ විදේශ ගමන් යාමට ආරම්භ කරන්න ඔබට හොඳ කාලයක්. නිසි ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. විභාග වලින් ජයග්‍රහණ ඔබට හිමි වෙනවා. ඒ නිසා පසුබට වන්නට එපා. ඔබ හැකි පමණින් උත්සාහ ගන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. නමුත් ඔබට පවුලේ පොඩි ප්‍රශ්න මගහැරෙන්නට පුළුවන්. නමුත් ඔබගේ සහෝදර සහෝදරියන් ඔබට උදව් උපකාර කරනවා. ඒ වගේම ඔබට ආශ්‍රය කරන අය ඔබට උදව් උපකාර කරනවා. ඒ වගේම සමාජයෙන් හොඳ තැනක් ඔබට හිමි වෙනවා. මිත්‍රයන්ද ආධාර උපකාර ඔබට කරනවා. ඒ වගේම උසස් අයගේ නිසි ප්‍රතිඵල ඔබට ලැබෙමින් ඔබ ඉදිරි ගමන සාර්ථක කර ගන්නට උත්සාහ දරනවා. ඒක බොහෝම හොඳයි. ඔබ කරන වැඩවලින් ඔබට ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලැබෙන්නට පුළුවන්. සහයෝගය වැඩ කරන කෙනෙකු හැටියට කියන්නටත් පුළුවන්. ලස්සන ඇඳුම් පැළඳුම් වලින් ඔබ නිමා වෙලා පරිපූර්ණ වූ ජීවිතයක් ගත කරන්නට ඔබ මේ වසරේ මුලින්ම ආරම්භ කරගන්න. ඒක ඔබට තිබෙන වාසනාවක්. අලුත් ඇඳුම් පැළඳුම් ලැබීමේ වාසනාව, කැම බීම, සැප සම්පත් ආදී සියල්ල ඔබට අන් අයගෙන් උපකාරයක් මත ලැබෙනවා. ඔබගේ දුක බෙදා ගන්නට සහෝදර සහෝදරියන් ඔබට උදව් උපකාර කරනවා. ඒ වගේම හිතවත් අයත් ඔබට උදව් උපකාර කරනවා. ඒ නිසාවෙන් ඔබේ ජීවිතය අති සාර්ථක ජීවිතයක් බවට පත් කර ගන්නට ඔබට ඉදිරියේදී හැකියාව තිබේවි. එපමණක් නෙමෙයි, ඔබ පහසල් යන ළමයෙකු නම් ඔබට මේ මාසයෙන් ආරම්භ කරන්නා වූ අධ්‍යාපන ක්‍රමවේදයෙන් ඉතා ඉහළ මට්ටමක අධ්‍යාපනයක් ලබා ගන්නට උත්සාහයෙන් යුතුව වැඩ කරන්න. කම්මැලිකම ඉවතලා ඔබ හැකි පමණින් උනන්දුව කටයුතු කරන්න සූදානම් වෙන්න ඔබට පුළුවන්. පුංචි ප්‍රශ්නයක් ගෙදරින් නැති වෙන බවක් පෙන්නුම් කරනවා විවාහ වී සිටින පුද්ගලයෙකුට නම්. ඒ හැරුණම කිසිදු බලපෑමක් නැහැ. එයට නම් ඔබ කල යුත්තේ පත්තිනි මෑණියන්ට භාර්යාවක් වීම පමණයි. ඒ ඔබගේ සමදතාවයක් පිළිබඳව තමයි වැටහි යන්නේ. ඒ නිසා ඔබ පත්තිනි මෑණියන්ට පළපු පූජාවක් තබල හෝ නැදුව පඳුරක් ගෙඩගසා ගැනීමෙන් ඔබේ ජීවිතයේ තිබෙන්නා වූ බාහිර බලපෑම් වලින් ඔබව මුදවා ගන්නට ඔවුන් ඔබට උපකාර වේවි. ඒ වගේම අනිත් ආගම්වල සිටින්නා වූ සියලු දෙනාටත් ඒ ආගම් අනුව ඔබට පුළුවන්කම ලැබෙනවා සමගියෙන් සිටින අයුරින් කටයුතු කිරීමට. ඔබට තිබෙන්නා වූ අපල උපද්‍රවවල් දුරු කර ගැනීමෙන් ඉදිරි ගමන සාර්ථක කරගන්න ඔබගේ ආගමත් ඔබ අදහා ඉදිරියට යන්නට අමතක කරන්නට එපා. ජීවිතයේ කුමන හෝ අවස්ථාවක අපට යම් ගැටලු සහගත තැන් මතුවන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා අපි හැමදාම අපේ ආගම සිහි කරන්නට අපි මතකයේ තබා ගත යුතුමයි. කරදරයක් වූ සැනින් පමණක් Taman ආගම සිහි කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා නිතර තමාගේ ආගම සිහි කිරීමෙන් තමාගේ කටයුතු සාර්ථක කරගන්නට උත්සාහ දරන්න. ඒයින් නිසි ප්‍රතිඵල ලැබෙනවා. කුමක් හෝ කෙනෙක් ඔබට ආධාර කරනවා. කුමක් හෝ කෙනෙකුගෙන් ඔබට පිහිටක් තිබෙනවා. වර්ෂයේ පලාපල ගත්තත් මං හිතනවා තුලා ලග්න හිමියන්ට මේ වර්ෂය හොඳයි කියලා. ඒ නිසා බය විය යුතු නැහැ. සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා සෑම දෙයක්ම. ඒ නිසා උත්සාහය අතහරින්න නැතුව වැඩ කටයුතු කරගෙන ගියොත්
ඉදිරි ගමන සාර්ථක කරගන්නට පුළුවන්. ඉතින් ඔබට මේ ලැබිලා තිබෙන වරප්‍රසාද ඔබ අහිමි කරගන්න එපා. මේවා දැනගෙන සිටීමෙන් ඔබට පුළුවන් ඔබේ සිතට ශක්තියක් ගන්න. ඒ ශක්තියෙන් ඔබට යමක් කරන්නට උත්සාහ ගන්න. වාඩි වෙලා සිටින්නට එපා. නිදිගෙන සිටින්නට එපා. ඒ වයින් අනිසි ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ඔබ ක්‍රියාශීලී පුද්ගලයෙකු හැටියට ඔබ වැඩ කරන්නට උත්සාහ ගන්න. කුමන හෝ තැනක සිටින්නට පුළුවන්. ඔබට කිසිම දෙයක් නැතිනම් වගා බිමක් ඔබ සුද්ධ පවිත්‍ර කළා. එහි වගා බිමක් වගාවක් කරන්නට කටයුතු සූදානම් කරන්න. ඔබට ඒ නිසි ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ව්‍යාපාරයට ඉතාම සුදුසු කෙනෙක්. ව්‍යාපාරයත් ඔබට පුළුවන්කම ලැබෙනවා ඉදිරියට කරගෙන යාමට. ඔබට මේ ලැබුවා වූ 2026 ජනවාරි මාසයේ සුබ මාසයක් වේවායි මා ප්‍රාර්ථනා කරමින් ලෝකවාසී සැමටත් ලංකාවාසී සැමටත් මේ වීඩියෝ නරඹන්නා වූ ඉදිරියේදී නරඹන්නා වූ ඔබට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.